රාජ්‍ය මාධ්‍ය නිසා තමයි මේ දේ උනේ කියන එක අපි පිළිගන්න ඕනේ. මේ වෙනුවෙන් මත පැමිණියේ මම මේ වෙනුවෙන් පැමිණුම මොකද දන්නවද? මට මේ YouTube නාලිකාවල මම දැක්කා මෙතන අර පොස්තාප්පරවලේ මේ මෙතන අධිකරණ භූමියේදී මේ ගල්කිස්ස අධිකරණ භූමියේදී එයාට පොස්තාප්පරවලේ අසාධාරණයක් සිදු වුණ එක මම YouTube එකේ දැක්කා. ඒ දැකලා මම ස්වේච්ඡාවෙන් ආවේ. අපිට ಜಾති ભેද, කුල ભેද මුකුත් නැහැ මෙතන. අපි දැක්ක අසාධාරණ. මේ අසාධාරණ දැකලා තමයි මම මෙතනට ආවේ. මොකද දන්නවද? ඒ අර ගුණරත්න වනිනායක කියන්නේ අර දීපිච්චවරේ අර පොලිස් කොස්තාප්පර වෙතන ජීවිතය කරපු කොස්තාප්පරවරේකට නින්දිත විදියට කතා කරා. උනාල්පෙන් කතා කරා. එයාගේ ජොබ් එක නැති කරනවා කිව්වා. එයාගේ තනතුර මොකද කිව්වේ? ඒව එයාට කතා කරන්න අයිතියක් කවුද දුන්නේ? එහෙම අයිතියක් එයාට නැහැ. ඒ මොකද දන්නවද? මේ අධිකරණ එක තුළ අඩු ගන්න කුණුවල්පතියා අයියෙන් කතා කරනවද? ඒක අධිකරණ නීතියක්. ඒ නීතිය උල්ලංඝනය කරන මේ ගුණරත්න මණිනායක කියන්නේ මේ දීතිතුමා අඩු ගන්න ඕඩි පන්තියේ ඉගෙනම නැති කෙනෙක් වගේ දැසුරුනේ. ඒක අපි එලා දකින්නවා. අපි ඒක වෙනුවෙන් තමයි මේ පිටට ආවේ. ස්වේච්ඡාවෙන් ආවේ. මේ අපි ස්වේච්ඡාවෙන් ඇවිල්ලා අපිට දැන් ඔබතුමාලා කොහෙද මේ ආසන්නේද කොළඹ ගාල්ලේ ඉඳලා ආවේ. ගාල්ලේ. ඔව්. මේ අසාධාරණ වෙනුවෙන් පෙනී අසාධාරණ වෙනවා. ඒ අසාධාරණ අපි මෙතනදී ඒ අපේ කොස්තාපරේට අප ලැබුණා. අපිට ඒක බොහොම සන්තෝෂයි. නාජනතාවෙන මිනිස් ඉදිරියට අපි මේ වගේ දෙයක් වුණා නම් අපි ඉදිරිපත් වෙනවා. අපිට පොලිසියත් එක්ක ගැටුමක් නැහැ, නීතිඥවරුත් එක්ක ගැටුමක් නැහැ. ඒගොල්ලොම අපිට අවශ්‍යයි. ඒ වුණාට මේ වගේ මේ තුට්ටු දෙකේ මේ නීතිඥවරුන් නිසා තමයි ඒ නීතිඥ ප්‍රජාවටම කැළඹීමක් එන්නේ. ඒ අසුරු විදිය වැරදි. අපි ඒක වෙනුවෙන් තමයි සටන් කරන්නේ. අපි කිත්ලයි අපි කියන්නේ ඉස්සර මේ ආණ්ඩුවල් වගේ මේගොල්ලන්ට ඇසිරෙන්න බෑ දැන්. දැන් ශක්තිමත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. ජනතාව වෙනුවෙන් පෙනී හිට ආණ්ඩුවක් කියලා තියෙන්නේ. ඒක පොඩි මිනිහට ලොකු මිනිහට කියලා වේද පින්න නැහැ. ඒ විදිහට තමයි දැන් මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ. ඒ වෙනුවෙන් අපි මේ සාධාරණ වෙනවා අපි ඉදිරියට එනවා. මේ වගේ මේ අසාධාරණ වුණොත් එහෙම අපි ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ආණ්ඩුවේ ඇමතිවරුත් කතා කරලා තියෙනවා කියනවා නේද මේ නීතිඥය පැත්තට? ඔව්. නෑ අපි ඒ පැත්තෙන් මට මේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ වුණාට අපි කියන්නේ මේ ඉදිරියට මේ රජය මේ වගේ දේවල් වෙන්නේ නැතුව වග බලා ගන්නවා. එහෙනම් අපි ඡන්දයක් දුන්නේ අපිත් මාලිමාව ආණ්ඩුව පත් කරේ. මේක ඉස්සර ආණ්ඩුවල් තිබුණාට අපි ඒ ආණ්ඩුව අයින් කළා මේ 3-2කට වැඩි ඉහළ බලයක් අපි දුන්නා. බලාපොරොත්තු ඇතුව කරේ. සාධාරණ හා විශාල බලාපොරොත්තු. ඒ සාධාරණ අපිට වෙනවා. ඒ වෙනුවෙන් තවත් අපි කියන්නේ මේ ආණ්ඩුව ශක්තිමත් වෙන්න ඕනේ. නීති නැත්තම් නීති යදන්න ඕනේ. අදල මේ විදියට මේ වගේ දේවල් කරන්නේ නැතුව මම කියන්නේ ගුණරත්න වනිනායක කියන කෙනාව කොහොම හරි අත්අඩංගුවට ගන්න ඕනේ. නීතිය ක්‍රියාත්මක කරන්න. මම ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටින්නේ මෙයාව අත්අඩංගුවට හරි මෙයාගේ විමර්ශන කරලා හරි මේ නීතිය දෙන්න. ඒ ප්‍රස්තාපකරයාට අපේ අප ලැබුණා. ඒක අපි බොහොම ස්තුතියි අගය කරනවා. ඒ වගේම ගුණරත්න වනිනායක කියන්නේ ඒ නීතිඥවරයාට මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මම ඒක ඉල්ලා හිටින්නේ. හරි පාරයි. සාමාන්‍ය රටේ ජනතාවගේ ජයග්‍රහණය මේක. පොලිසිය ලොක්කොක්කම හැංගිලා හිටියේ. පොලිසිය ලොක්කොක්කම හැංගිලා හිටියේ. රටේ ජනතාවට දබරකාවේ. ඔය කොල්ලට වරෝබාගේ ලොක්කොක්කම පොලිසිය පොඩි කවුරෙක් හිටියේ නෑ. රටේ ජනතාව තමයි මෙරට ආවේ. මාධ්‍ය තමයි මෙරට ආවේ. රටේ ජනතාවගේ ජයග්‍රහණය මේක. ජය!